කවුද හොරා? කවුද හොරා? කවුද හොරා? හොරා හොරා. හැංගු හොරා. හොරා හොරා. හැංගු හොරා. හොරා හොරා. හැංගු හොරා. හොරා හොරා. මෙන්න හොරා. කවුද හොරා? හොරා මෙන්න හොරා. කවුද හොරා? මෙන්න හොරා. කවුද හොරා? මෙන්න හොරා. ඇගිල්ල දික් කරමින් හොරා හොරා කිය එයාලා කෝටි ගණන් හොරකම් කරනවා. මහ බැංකුවෙන් හොරකම් කරා. ඒ හොරකම් කරා විතරක් නෙවෙයි අද මුළු මහ බැංකුවම හොරකම් කරන්න හදනවා. මම දකින්න වෙනස තමයි 2010න් පස්සේ ඇති වුණේ. ඒ වෙනස තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ දේශපාලන ආගමනයත් එක්ක ආපු වෙනස. එතකොට එතුමාට වුණා ඉදිරි සැලැස්මක් ගහගන්න. කොහොමද මේක මගින් පස්සේ මේක එතුමාට යන්නේ කියන එක. අපි ඒ කාලේ එතකොට අපි දේශපාලනය කරේ සාධක තුනක් පදනම් කරගෙන. ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය. ඉතින් මේ අපේ දේශපාලනයේ ඒ කාලේ තුල 2010න් පස්සේ අපි මේ තුන පදනම් කරගෙන තමයි දේශපාලනයක් කරේ. ඉතින් උතන තමයි ওই ගැටලුව තියෙන්නේ. එතකොට ඔය අපි ගත්තොත් බොදු බල සේනාව. ඒ කාලේ කවුද පටන් ගත්තේ? කවුද සල්ලි දුන්නේ? කවුද උදව් කරේ? එතකොට ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය මේ තුනම ඒක රාශි කරගෙන තමයි අපි දේශපාලනයක් කරේ ඒ කාලේ. ඉතින් ඒ නිසා තමයි මේ පළ විපාකේ අපි 2015 භුක්ති විඳින්නේ. ඉතින් එදා ඉඳන් ඒ ප්‍රතිපත්තිය අද වෙනකම් උත් ඒගොල්ලෝ වෙනස් කරගෙන නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල එක මුස්ලිම් පුද්ගලයෙක් ඉන්නවද කියලා. නමුත් ප්‍රධාන පෙළේ මේ රටේ දේශපාලනය තුල ඉන්න එක මුස්ලිම් නායකයෙක් මට කියන්න. පොදුජන පෙරමුණේ නැහැ. ඒතකොට පොදුජන පෙරමුණ අද සම්පූර්ණයෙන් යන්නේ ජාතිවාදය සහ ආගම්වාදය සහ අන්තවාදය උඩ. මේ තුන පදනම් කරගෙන තමයි ඒගොල්ලන් දේශපාලනය කරන්නේ. ඒතකොට මේ දේශපාලනය තුල මේ රටේ තියෙන සමස්ත ජන සංයුතිය මේගොල්ලන් අමතක කළා තියෙනවා. ඒතකොට මේ ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය, ජන සංයුතිය අමතක කිරීමෙන් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. රාජපක්ෂලා දිනුවොත් එමේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? රට විනාශ වෙනවා. වෙන මොකුත් නැහැ. මේක සම්පූර්ණ මිලිටරි පාලනයකට එහා යන එකක් වෙනවා. මාව නම් එල්ලයි. මාව අනිවාර්යයෙන්ම එල්ලයි. තව ගොඩක් එල්ලයි. ඊට ඉස්සෙල්ලා මාව ඉස්සෙල්ලාම එල්ලයි. හැබැයි ඒක මට ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික වශයෙන් ගත්තම ඒවට බය වෙලා නෙමෙයි මේ කර්තව්‍ය කරන්නේ. මොකද අපිට හරි දේ කරන්න, තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න අපිට නිදහසක් තියෙනවා. ඒ බය වෙලා අපිට මෙහෙම වෙයි, අපිව මරයි, අපිව එල්ලයි කියන බයට අපි හැංගිලා ඉන්නේ නැහැ. මේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොළු තියපු හරිද කෝටියට වඩා පොළු තියපු 4500ක් ඉන්නවා. කෝටි 100ට වඩා පොළු තියපු 90 දෙනෙක් ඉන්නවා. මුදල් ඇමතිට මම අභියෝග කරනවා මේ බිලියනයකට වඩා කෝටි 100ට වඩා පොළු තියලා තියෙන 90 දෙනාගෙන් අය කර බලා අවුරුදු ගානක් තිස්සේ හොරා කන්න දීලා ඔරු බෝ කරලා ජඩය බෝ කරලා පළවෙනි අවුරුද්දෙන්ම ඔක්කොම ටික හදන්න ඕනේ. බහිතුවද සුපර්මෑන් ඇවිල්ලා කියලා. ඉටාන් කලබල නැතුව. ඡන්දෙ දීපු මිනිස්සුන්ට උමනාව තියනවා ඔරු බිහි කරපු උඹලට වඩා. හරිද? ඒක නිසා බලට වඩා අවදියෙන් දැන් මිනිස්සු ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒකින්ද ඔය දේවල් හැම එකම පියවරෙන් පියවර ලස්සනට වෙයි. රජයටත් කියන්න තියෙන්නේ නේද? තව අවුරුදු 4ක් තියෙනවානේ ඊළඟ ඡන්දෙට කලින්. ඊට කලින් මේ ඔක්කොම ක්ලියර් කරලා දාන්න නේද? දැන් මම දැක්කා අපිට හොරා කියපු අය කියනවා පාර්ලිමේන්තුවේ 3න් 2ක් දෙන්නලු හොරකම් අල්ලන්න. ඒ පාර්ලිමේන්තුව පොලිසියද? හොරු රැක්කනම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් දැන් පුළුවන් අල්ලන්න. ඉවනේ වෙලාවේ කලබල වෙන්න එපා. ඇයි කලබල? ඇයි කෙඳිරි ගන්නේ? අනේ මහත්තයෝ කෙඳිරි ගහන්න එපා. වෙලාව වෙනවා. වෙලාව ආවම අපි ඒවා කතා කරමු. දාන්න ඇතුළට ඒගොල්ලගේ න්‍යායාචාර්ය, ඒගොල්ලගේ හාමු මහත්තයා රනිල් වික්‍රමසිංහ එක පැයකට දැන් ඇල්ලුවද හොරු? දැන් ඇල්ලුවද? මොන හොරාද ඇල්ලුවේ? Ranil Wickremesinghe was arrested earlier today after he was accused of using public funds to travel to England to attend a convocation ceremony of his wife, Professor Mehtashree Wickremesinghe, at a British university in September 2023. Mr. Wickremesinghe had maintained that his wife's travel expenses were met by her and that no state funds were used. However, the CID has alleged that he used government money for his travel on a private visit and that his bodyguards were also paid by the state. Meanwhile, නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා. අද කියලා යනවා. මේ වෙච්ච දේ ගැන අපි කනගාටු වෙනවා. නමුත් ඒ පිළිබඳ වගකීමක් සර්වජන බලයට එල්ල වෙන්නේ නැහැ.
අපිට මෙහෙම උනේ ඇයි කියලා. අපි ඔක්කොම අසරණයි. අපේ හාමුදුරනේ අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා. යන පරීක්ෂණයක් කරනවා. ඉතින් දැන් කවුරු කතා කරන්නේත් නැහැ. යම් වැරද්දක් කළා දිනනවා නම් පරීක්ෂණයක් කරන එක නෙවෙයි ප්‍රශ්නේ. දැන් අවුරුදු 15ක් 20කට කලින් වෙච්ච සිදුවීම් ගැන ඩයස්පෝරාගේ අවශ්‍යතාවය මත දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක හරි අසාධාරණයි කියන එක තමයි අපේ ස්ථාවරය. සහ ඉතින් පොලිසියට උනත් නායකම් නැපදීමට විරුද්ධ වෙන උමනාවක් නැහැ. ඉතින් හරි අසාධාරණයි. ඊයේ දිනේ මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙක්ව අත්අඩංගුවට ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජානක වක්කුඹර ඇමතුමාත් අපි කීප දෙනෙක් ඒ වෙලාවෙ එතනට ගියා. මොකද අපි දන්නවා දේශපාලන පරිගැනීම් වල තියෙන වේදනාව. අපේ මුළු පවුලම දේශපාලන පරිගැනීම් වලට ලක් වෙලා තියෙනවා. ඊට පෙර මේ ආය වතාවක් අපි දකිනවා දේශපාලන පරිගැනීමකට ලක් වෙන. ගමේ වෙනත් දේශපාලන පක්ෂයකට වැඩ කරන පාක්ෂිකයා ගිහිලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු മന്ത്രിවරයා දක්වා පරිගැනීම ක්‍රියාත්මක වෙනවා. සමහර වැරදිකරුවන් වැරදි කරපු අය ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා. අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක් මන් දකින්න. සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා. සමහරු පොලිසිය අතටම අහු වුණා. සේවයේදී සිටිමින් වසර 5කට අදාළව සේවත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම ඔහුට එරෙහිව ඒ සමයේ එල්ල වූ චෝදනා වුණා. විශේෂයෙන් රුපියල් ලක්ෂ 280කට අධික වටිනාකමින් යුත් වත්කම් සහ දේපල උපයාගත් අයුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සහ වසර 8ක් තිස්සේ අලස් කොමිසමේ විමර්ශන මගහැරී සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා නෙවිල් වන්‍යාරච්චි ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා. පරවත්ත අත්තනේපාල මැදමුල්ල පදිංචි සැකකාර නෙවිල් වන්‍යාරච්චි අලස් කොමිසම ලබා දුන් නියෝගවලට පටහැනි අයුරින් ක්‍රියා කර තිබෙන බව පෙනී යන හේයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. අලස් කොමිසමේ වත්කම් විමර්ශනාංශය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා සැකකාර නෙවිල් වන්‍යාරච්චි ඊයේ අලස් කොමිසම වෙත පැමිණ තිබුණා. ඒ අනුව සැකකරුගෙන් ඊයේ උදෑසන 9 සිට පස්වරු 1:30 දක්වා අලස් කොමිසම නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අලස් කොමිසම නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අලස් කොමිසම වෙත 2024 ජූනි මාස 24 වනදා ලැබී තිබූ ලිඛිත පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධිකරණය වෙත දන්වා සිටියා. උපයාගත් වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට සැකකරුට අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබූ බව දන්වා සිටි අලස් කොමිසම නිලධාරීන් ඒ අනුව සැකකරු විසින් වත්කම් වාර්තාවන් අධිකරණය වෙත ඉදිරිපත් කළත් ඒවා නිවැරදි වත්කම් වාර්තා නොවන බව මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බවද අධිකරණයේදී හෙළි කර තිබුණා.
සැකකරුගේ ආදායම් ලැබීම සහ වියදම් සංසන්දනය කිරීම සඳහා සැකකරු විසින් වැඩිම වියදමක් දරා ඇති කාලය ලෙස නිරීක්ෂණය වූ 2013 ජනවාරි 1 වෙනිදා සිට 2014 ජූනි මාස 24 වෙනිදා දක්වා කාලය සඳහා ආදායම් වියදම් වගුවක් සකස් කළ බව අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අලස් කොමිසම දැනුම් දුන්නා. එම ආදායම් වියදම් වගුවලට අනුව 2013 ජනවාරි 1 වෙනිදා සිට 2014 ජූනි 24 වෙනිදා දක්වා කාලය තුල සැකකරුගේ දැනගත් සමස්ත ආදායම 608,74,987ක් වන බවත් එකී කාලය තුල සැකකරු රුපියල් 939,79,557ක මුදලක් වියදම් කර තිබෙන බවත් අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම දැනුම් දුන්නා. එයනු සැකකරුගේ දැනගත් ආදායම අභිබවා රුපියල් 283,4,570ක මුදලක් මුදලින් සහ මුදලින් නොවන දේපල සැකකරු විසින් මිලදීගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. සැකකරුගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ දින ප්‍රශ්න කළ අවස්ථාවේදී පහත සඳහන් සැකකරුට තවත් දේපල රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. වීරකෙටිය වලස්මුල්ල පාරේ ඉන්ධන පිරවුම්හල ඉදිකර ඇති අක්කර 3යි පර්චස් 38කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම මිලදී ගැනීම. පල්ලිකැලේ ප්‍රදේශයෙන් රුපියල් 5,50,500කට නිවසක් මිලදී ගැනීම. මහරගම නාවින ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 125කට ආසන්න මුදලක් වැය කර නිවසක් මිලදී ගැනීම. දෙවිතුගොඩ ප්‍රදේශයෙන් රුපියල් 16,50,000කට ආසන්න මුදලක් වැය කර නිවසක් මිලදී ගැනීම. තිස්ස මහරාම අකුරගොඩ ප්‍රදේශයෙන් පර්චස් 44.5කට ආසන්න ඉඩමක ඉදිකරමින් පවතින හෝටලයක් මිලදී ගැනීම සඳහා වැය කර ඇති මුදල් සම්බන්ධව කෝට්ටේ මාදිවිල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් මිලදී ගැනීම. බෙලියත් නගරයේ පිහිටි අංක 2 දරන කඩකාමරයේ බදු ගැනීම. වීරකැටිය පිහිටි සාප්පු සංකීර්ණයක අංක 2 දරන කඩකාමරයේ සම්බන්ධව සැකකරු අනාවරණය කළ ලද මෙම දේපල සම්බන්ධව තවදුරටත් විමර්ශනය සිදු කරන බව දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් වසර 8ක කාලයක් තිස්සේ සැකකරුට දේපල පිළිබඳ අල්ලස් කොමිසම විමසීම් කළත් ඒ සඳහා නිසි පිළිතුරු ලබා නොදී සැකකරු අල්ලස් කොමිසම නොමග යවන තොරතුරු ඉදිරිපත් කර තිබෙන බවද අධිකරණයට දන්වා සිටියා. අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙසේද සඳහන් කළා. ස්වාමිනී, මේ සැකකරු හොයාගෙන අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් මැදමුලනට පවා ගියා. නමුත් සැකකරු ඒ නිවසේ හිටියේ නෑ. සැකකරු සතු බවට විමර්ශනයේදී අනාවරණය කරගත් බස් රථ, ටිපර් රථ, නිවාස, හෝටල්, ඉන්ධන පිරවුම්වල්, බැංකු ගිණුම් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් දැනටම කරනවා. සමහර දේපල Tamanට තෑගි දුන්නා, නිකන් දුන්නා වගේ ප්‍රකාශ තමයි සැකකරු ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අතර කවදාවත් කෙඳිරි ගන්න නැහැ කිය. කවදාවත් නැහැ. එහෙම කෙඳිරි ගාව අමාරුයි ටිකක්. මොකද අපි නීතියට ගරු කරනවා. හරි අමාරුයි අපි කෙඳිරි ගාවල්. ව්‍යානුඩක් කියන මර්ධනයට ලෑස්ති වෙන්න එපා. මර්ධනයට ලෑස්ති වෙන්න එපා. අපි ඉවසීමෙත් සීමාවක් තියෙනවා. ඉවසීමෙත් සීමාවක් තියෙනවා.